ඉතින් මීට සුළු වෙලාවකට කලින් ඇමරිකානු හමුදාව විසින් බෙල්ලා 1 නමින් හැඳින්වෙන විශාල නෞකාවක් අත්තරංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඉතින් මෙම නෞකාව තෙල් ප්‍රවාහනය කරන විශාල ඔයිල් ටෑන්ක වර්ගයක් බව තමයි විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධව ඇමරිකාව සඳහන් කරන්නේ වෙනිසූලාව සහ රුසියාව වැනි රටවල් සමග එකතු වී ලෝකයේ තෙල් ප්‍රවාහනය සඳහා පනවා ඇති සැක්ෂන්ස් එහෙමත් නැත්නම් සම්පාදක උල්ලංඝනය කරමින් මේ නෞකාව තෙල් ප්‍රවාහනය යෙදී ඇති බවයි. විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නෞකාව නැවැත්වීමටගත් උත්සාහයේදී බෙලා 1 නෞකාව තම යාත්‍රාවේ දජය සහ නම වෙනස් කොට පලා ගොස් ඇති බවයි. කෙසේ නමුත් මෙහි ආරක්ෂාව සඳහා රුසියානු සබ්මරීනයක් සහ යුද නෞකාවක්ද පැමිණ ඇති බව තමයි විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. කෙසේ නමුත් මේ වන විට නෞකාව ඇමරිකානු භාරයට පත්ව අවසන්. ඉතින් මේ කාරණය කෙසේ වෙතත් ඇමරිකාව හා රුසියාව අතර විශාල භූදේශපාලනික හා නාවික සටනක් බවට මෙම අර්බුදය පත්වන ලකුණු තමයි දැන් අපිට පෙනෙන්න තිබෙන්නේ. ඉතින් මේ වගේ නවතම ලෝක මට්ටමේ භූදේශපාලනික තොරතුරු සඳහා රැඳී සිටින නිවුස් ඔන්ලයින් 24/7 සමගින්